කලා ලෝකේ කොයි කවුරුත් එකල සාදරය කරන දක්ෂ මෙන්ම ගුණගරුක රංගන ශිල්පිනියක් තමයි චිරෝමිකා ප්‍රනාන්දු කියලා කියන්නේ. අද ඇය ගැන සමාජ මාධ්‍ය පුරා දැඩි කතා බහක් ඇති වෙන්න විශේෂම හේතුවක් තිබෙනවා. ඒ ඇය සිය ආදරණීය මෑණියන්ව දැසමින් රැක බලා ගන්න ආකාරය දැක්වන ඉතාම සංවේදී වීඩියෝ පටයක් මුණුපොතට එකතු කර තිබීමයි. සිය මව වෙනුවෙන් කරන අපරිමිත කැපකිරීම ගැන ඇය ඒ වීඩියෝ පටය සමග තබා තිබූ සටහන කාගෙත් දැසට කඳුළු උනන් උනා. ඇය තබා තිබූ ආදරණීය සටහන මෙන්න. රෝහලේ ඉඳලා බට ගලවලා ගෙදර ගෙනාවට පස්සේ දැන් මම මේ අවුරුදු 3කට මේ වගේ 20 පාරකට වැඩි රෝහල් ගත කරලා අම්මව ජීවත් කරා. අම්මා කෙනෙක් නෙමේ දිව්‍යාංගනාවක්. ඇය සිය මව අමතන්නේ සුදු මැණික කියලා හරිම ආදරේ. හරියට චූටි ළමයෙක්ට වගේ සලකමින්. අම්මා ළඟම ඉඳගෙන ඇගේ හිත සනසන්න බණ කතා කියා දෙන පින් දෙන අයුරු ඒ වීඩියෝවේ දකින්න ලැබෙනවා. ඒ දකින්න අහන්න ඕනෑම කෙනෙකුගේ හදවත උන්වී යනවා නොඋන්මානයි. දෙමාපියන් මහලු වූ කල ඔවුන්ව මගහරන වත්මන් සමාජයේ ජීවත් වන දරුවන්ට චිරෝමිකා කියන්නේ මිල කළ නොහැකි වටිනා ආදර්ශයක් ගෙන දෙන ගුණ යහපත් දියණියක්.